ටියුෂන් එකෙන් හොයන්න පුළුවන් අවුලක් නැහැ. ඒ කියන්නේ මාසෙකට කෝටි 2-3ක් හොයන්න පුළුවන් අවුලක් නැහැ. හැබැයි ඒ කියන්නේ මාසෙකට කෝටි 2-3ක් ටියුෂන් එක තරම් මැරෙන්නේ නැතුව හරි. ඒ කියන්නේ පොඩි වැඩකිනුත් හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ පොඩි කතාවක් මම විනාඩි 5ක් ගන්නවා. ඒ කියන්නේ ඔයාලගේ විනාඩි 5ක් මම ගන්නවා මේ පොඩි කතාවක්. හරි. මේ පටන් ගන්නවා මේ සඳුදා මං හිතන්නේ O-levels පටන් ගන්නවා. O-levels පටන් ගත්තට පස්සේ ඊළඟට එන ප්‍රශ්නේ තමයි 2027 තියරි පන්තියක් කරනවද කරන්නේ නැහැ. හරි. ඒ කියන්නේ 2026 මං තියරි එකක් කරනවා. මං ඒක බාරගත්තු වැඩක් ඒක මං හරියටම ඉවර කරනවා. මං 2027 තියරි පන්තියක් කරන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මේ මං පටන් ගන්නෙත් නැහැ. ඒ කියන්නේ අපේ මල්ලිත් බයෝ කරනවා කියලා තමයි ආරංචි අපේ අම්මා කියන විදිහට ඒත් මං කරන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මේ කොහොමද මං ටියුෂන් එක තව පොඩි දවසයි කරන්නේ. ඒ කියන්නේ 25 මේක 26 අවුරුද්දේ මගේ තියරි එක කරන හින්දා මම කරනවා. මුන් රිවිෂන් එකක් ඕන හින්දා 2027 ගොඩක් දුරට 2027 කරලා හෝ 28 කරලා නවත්තනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. හරි මේ ටියුෂන් එකෙන් මම අයින් වෙනවා ගොඩක් ඉක්මනට. හරි ඒ කියන්නේ 27 තම අවසාන බැච් එක කියලා දැන්න හිතාගෙන ඉන්නේ 27 හෝ 28 ඒ කියන්නේ අපේ මල්ලිගේ තීරණෙත් එක සමහර විට මට 28 කරන්න වෙයි දන්නේ. හරි එහෙම කළා මම ටියුෂන් එකෙන් අයින් වෙනවා. එහෙම තමයි මේ තීරණය කළා තියෙන්නේ. හරි. ඒකට හේතුව ඒ කියන්නේ මේ රීසන් එක. හරි. ඒ කියන්නේ මේ මම ටියුෂන් එකට ආවේ ඒ කියන්නේ මේ අර බයෝ වල තිබ්බු කැත නැති කරලා මේක නිකන් මතක හිටින්න ආස හිතන සබ්ජෙක්ට් එකක් කරන්න තමයි මම ටියුෂන් එකට ආවේ. සහ ඒකට මම ගොඩාක් මහන්සි වෙලා අවුරුදු 2-3ක් විතර මගේ ජීවිතේ මහන්සි වෙලා මම ඒ ලෙවල් එකට ගත්තා. හරි. ඒ කියන්නේ අරගෙන ඉවර වෙලා ඒ කියන්නේ මේ සාමාන්‍ය අවසාන මාසෙකමාර විතර වුණත් ළමෙක්ට ඇවිල්ලා මේ අර එක්සෑම් එකේ ගේමක් ගහගන්න පුළුවන් වෙන විදිහට හරි ක්වික් රිවිෂන් ෆයිනල් සෙමිනාර් සීරීස් කියලා දේවල් ටිකක් දාලා අලුත් කන්සෙප්ට් ටිකක් දාලා හරි එක්සෑම් එක සෑහෙන ගොඩ දාගන්න සෑහෙන උදව් ගොඩක් කරලා තියෙනවා. හරි මේ අවුරුද්දෙත් කරනවා. හරි ඒ කියන්නේ මේ හැබැයි මේකයි ඒ කියන්නේ මේ ටියුෂන් එක කියලා කියනවා කොච්චර කරත් කවුරුත් තෑන්ක්ෆුල් නැති වෘත්තියක්. හරිද? ඒ කියන්නේ අපි කොච්චර කරත් වැඩක් නැහැ. ඒ කියන්නේ මේ හැම අර කොච්චර මේවා කරත් අර මේ කිසි අර අවසානයේ හැරිලා බලද්දි සතුටක් නැති මේකක්. ඒකට හේතුව ඒ කියන්නේ දැන් මගේ ටියුෂන් එක ගත්තාම ඒ කියන්නේ මට ටියුෂන් එකෙන් සල්ලි හොයන්න ඕන නම් මට ෆිසිකල් පටන් ගන්න තිබ්බා. මොකද ලංකාවේ හැම ආයතනයකින්ම වගේ මට කතා කරලා තියෙනවා. හරි මට ඕන නම් තියරි කරන්න තිබ්බා. ඒ කියන්නේ මගේ නමත් එක්ක මම තියරි ටවුන් එක පටන් ගත්තොත් මට ඒක ලීඩින් ගන්න පුළුවන් මාස කිහිපයක් ඇතුළත. එහෙම කරන්න තිබ්බා. හැබැයි එහෙම කරන්නේ නැහැ. මොකද මට එහෙම නෙමෙයි ඕනේ. මම කරන වැඩේ හරියට කරනවා. හරි. බාර ගන්න එක පන්තියයි. ඒ පන්තිය උපරිමයෙන් කරලා ඉවර කරනවා. දැන් ඔයාලගේ පන්තිය හරි මේ අවුරුද්ද ඉවර වෙද්දී ඒක උපරිමයෙන් කරලා මේ අවුරුද්ද කරලා ඉවර කරනවා. හරි එතකොට මේ ආපහු ටියුෂන් ගන්න එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට හේතුව ඇත්තට මේ ඒ කියන්නේ ඕක මටම එපා වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ බලමු. හරි ඔයාලා හිතාගෙන හිටියට ගොඩක් කට්ටියට ටියුෂන් එක ගොඩක් ලොකු කරගෙන හිටියට ටියුෂන් එකෙන් හොයන්න පුළුවන් අවුලක් නැහැ. ඒ කියන්නේ මාසෙකට කෝටි 2-3ක් හොයන්න පුළුවන් අවුලක් නැහැ. හැබැයි ඒ කියන්නේ මාසෙකට කෝටි 2-3ක් ටියුෂන් එක තරම් මැරෙන්නේ නැතුව හරි. ඒ කියන්නේ පොඩි වැඩකිනුත් හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ සල්ලි කියන එක උඹලා හිතන විදිහ නෙමෙයි. හරි. ඕකේ කන්සෙප්ට් එක තේරුම් ගත්තට පස්සේ උඹලටම තේරෙනවා එක කැලිලා ඉන්න එක තේරුමක් නැහැ කියලා. හරි. සල්ලි හොයන්න නම් ගොඩක් විදිහවල් තියෙනවා. හරි. ඒක උඹලට පරිණත වුණොත් තේරෙයි. ඒකින්ද මේ අර ටියුෂන් එකෙන් හොයාගෙන මේකේ මැරිලා ඉන්න තරම් අහේනියක් නෑ බා. හරි. ඒක කරන්න මට ඕන තරම් විදිහවල් තියෙනවා. හරිද? දැන් ඒ කියන්නේ උඹලා කවදා හරි දවසක ටියුෂන් කරන්න වගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් හරි. ඒ කියන්නේ මේ කරලා බලන්න. ඊට පස්සේ උඹලටම තේරෙයි මේ ටික කාලයක් යද්දි ඔගේ කියන්නේ අර උඹලා අර ලොකු දෙයක් කරන්න ආව නම් ඒ කියන්නේ අර මෙහෙම හරිද? ටියුෂන් එකට මම කියන්නේ ටියුෂන් උඹලා කරන්න බලාපොරොත්තු වෙනවා මගේ උපදේශ අර නිකන් ළමයිට උපරිමේ කරනවා උපරිම උගන්වනවා වගේ නිකන් අර හැංගීම්වර මානසිකත්වකින් මම වගේ එන්න එපා. හරි. එහෙම આવොත් ඒ කියන්නේ ඒක හරි අමාරුයි දරා ගන්න. ඒ කියන්නේ ඕක මුල් කාලේ පොඩි මේකක් තියෙනවා. එතනින් පස්සේ හරි අමාරුයි. මොකද එතනින් පස්සේ අර හැමෝම ඉන්න ගොඩට ඔයාලත් වැඩනවා ටික කාලයකට. පස්සේ ප්‍රධාන ප්‍රවාහයට ආවට පස්සේ හැමෝම ඉන්න ගොඩට වැටෙනවා. හරි. එතකොට ඒ කියන්නේ අර කොච්චර ක්වොලිටි එකක් දුන්නත් ඊට පස්සේ ක්වොලිටි එක ගැන කතා කරන්නේ නැහැ මිනිස්සු. හරි. ඒ කියන්නේ මේ අර දැන් උදාහරණයක් විදිහට හරි ඔන්න අපි ගොඩාක් ක්වොලිටි එකට ඒ කියන්නේ දැන් මගේ පේපර් ඔක්කොම හදන්නේ මම. හරි. මාර්කටිං ස්කීම් ඔක්කොම ටික හදන්නේ මම. හරි. ඊට පස්සේ ඒ කියන්නේ ඕක දාලා කරන්න බැරි කමක් නැහැ නේ. හරි. හැබැයි ක්වොලිටි එක මේන්ටේන් කරන්න ඕන නිසා හැම දෙයක්ම
මම කරලා හරි දෙන්න පුළුවන් උපරිම ක්වොලිටි එක දෙනවා. හැබැයි මේක උපරිම ක්වොලිටි එක දීලා හරි උපරිම මේකක් දුන්නා. හරි ඒක දෙන්න පුළුවන් උපරිමේ දුන්නා. හරි හැබැයි අර පොදු ප්‍රවාහය ඇතුලේ අර අපි දෙන ක්වොලිටි එකට වඩා හරි මේක රැඳෙන්නේ වෙනම තැනක. ඒ කියන්නේ ඔක පස්සේ වෙලාවක ඔයාලට තේරෙයි ඔය කතාව. හරි ඒ කියන්නේ අර ගොඩක් කියන්නේ මේක ළමයිගේ තියෙන ප්‍රශ්නයක් එක අතකින්. හරිද? ගොඩක් ළමයි බලාපොරොත්තු වෙන ටියුෂන් එක කියනවා ෂෝ ඕෆ් කරන්න. අර එක දේවල් හරි එක පොඩි පොඩි දේවල් ගොඩක් ඒ කියන්නේ අර කතා ක්ලාස් එකේ අනම්මනම් කියලා හරි පොඩි ඊට පස්සේ වත්කම් අනම්මනම් කතා ගොඩක් එක්ක හරි පොඩි ෂෝ ඕෆ් එකක් තමයි ටියුෂන් එක ඇතුළේ ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒක මේක මම කරන්න ආසම නැති දෙයක්. ඒ කියන්නේ මේ මම මුකුත්ම දාන්නේ නැහැනේ. හරි මම ඒ කියන්නේ මේ ජීවිතේ මම කරපු ඇචීව්මන්ට් එකක් විදිහට දාපු එකම දේ හරි මම පළවෙනි වාහනේ ගද්දි ඒ වාහනේ දැම්මා. ඒක වෙනුවෙන් මම ගොඩක් කාලයක් බලාගෙන හිටපින් දෙක දැම්මේ. හරි ඒක විතරමයි දාලා තියෙන්නේ. එතනින් පස්සේ මුකුත් දාලා නැහැ, දාන්නෙත් නැහැ. හරි මේ මොකද ඒ කියන්නේ ඒ කියන්නේ මම ඔය සාමාන්‍ය සාම්ප්‍රදායික ටියුෂන් ප්‍රවාහයට එකතු වෙන්න කොහොමත් කැමැත්තක් නැහැ. එකතු වෙන්නෙත් නැහැ. හරිම ඒ කියන්නේ එහෙම එකතු වෙන්න කලින් මම අයින් වෙලා යනවා. හරි එන්න. ඕකේ. දැන් අපේ මාතෘකාව මිනිස් කනෙහි කෘත්‍ය.